ඔයාලා හැමෝම කාලෙක ඉඳන් බලාගෙන හිටපු ලොකුම වෙනස අද ඉඳන් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ලෝකේ පුරා බිලියන 3කට වඩා වැඩි පිරිසක් WhatsApp පාවිච්චි කරනවා. හැබැයි මේ හැමෝටම තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි අඳුරන්නේ නැති කෙනෙක් එක මැසේජ් එකක් දාගන්න ගියාම තමන්ගේ පෞද්ගලික ෆෝන් නම්බර් එක ෂෙයා කරගන්න වෙන එක. විශේෂයෙන්ම ඔෆිස් ගෲප් වල එහෙම නැත්නම් ක්ලාස් ගෲප් වලට එකතු වුණාට පස්සේ අපේ ෆෝන් නම්බර් එක ඒ ගෲප් වල ඉන්න හැමෝටම පේනවා. මීට අමතරව නොදන්න පුද්ගලයන් අපේ නම්බර් එක ඇඩ් කරගෙන අපට විවිධ කරදර කරන්නත් මේක හේතුවක් වුණා. අන්න ඒ නිසාම මෙටා සමගම මේ WhatsApp එකට ෆෝන් නම්බර් එක හයිඩ් කරලා යූසර් නේම් එක විතරක් පාවිච්චි කරලා මැසේජ් කරන්න පුළුවන් ක්‍රමයක් හඳුන්වලා දෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ යූසර් නේම් එක ඇඩ් කරගන්නේ කියලා. ඔයා WhatsApp එකට ගිහිල්ලා මෙන්න මෙතන ඉරිතුන ක්ලික් කරලා ඔයා settings යන්න. ඒ settings එකට පස්සේ එතන තියෙනවා account කියලා. ඒ account ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් යූසර් නේම් කියලා option එකක් තියෙනවා. මේ යූසර් නේම් එක පෙන්වන්නේ නැත්නම් ඔයා කරන්න ඕන ඔයාගේ WhatsApp එක Play Store ගිහිල්ලා අප්ඩේට් කරගන්න. ඊට පස්සේ යූසර් නේම් ගියාට පස්සේ ඔයාට ඔයාගේ යූසර් නේම් එක දෙන්න පුළුවන්. මෙතන යූසර් නේම් එක දෙනකොට මේ යූසර් නේම් එක දැනටමත් රෙජිස්ටර් වෙලා නම් ඔයාට මෙන්න මේ විදිහට රතු පාටින් පෙන්නනවා. ඒ කියන්නේ ඒ යූසර් නේම් එක පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ඔයාට ඒ යූසර් නේම් එක කස්ටමයිස් කරලා මෙන්න මේ විදිහට කොළ පාට වෙන විදිහට යූසර් නේම් එක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට යූසර් නේම් එක හරියට දැම්මට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට සේව් කරන එක. right මම මෙන්න මේ විදිහට නම දීලා සේව් කරනවා. සේව් කරාට පස්සේ මෙන්න මේ විදිහට මගේ යූසර් නේම් එක දැන් ගන්නවා. ගත්තට පස්සේ මෙතන තියෙනවා contact me by user name කියලා option එකක්. අන්න එතන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන everyone තියෙනවා. එහෙම නැත්නම් people who know my key. මෙන්න මේ option එක තියෙනවා. එතන මේක everyone දැම්මට පස්සේ වෙන්නේ කවුරු හරි ඔයාගේ user name එක විතරක් දන්නවනම් එයාට පුළුවන් ඔයාගේ user name එක ගහලා ඔයත් එක්ක message කරන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට key එකක් දානවා නම් එයා user name එක සමග මෙන්න මේ key එකත් දැනගන්නම ඕනේ. ගෑනු ළමයට වගේ මෙන්න මේ key එක දාන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් දැන්ම WhatsApp එකට ගිහලා බලන්න ඔයාගේ මෙන්න මේ යූසර් නේම් එක ඔයා දාගන්න. මොකද මේ බිලියන 3ක් මේ යූසර් නේම් එක පාවිච්චි කරද්දී සමහර විට ඔයාට කැමති යූසර් නේම් එක ඔයාට දාගන්න බැරි වෙනවා. ඒක නිසා දැන්ම ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා ඔයාගේ යූසර් නේම් එක ඇඩ් කරගන්න.